අයිබෝන් ආදරණීය දුවේ පුතේ අපි අද තවත් ලස්සන රචනාවක් ලියන්න පුරුදු වෙමු. අද මම ඔබ වෙනුවෙන් තෝරගත්තේ මෙන්න මේ මාතෘකාව. මගේ හොඳම මිතුරා. අපි හැමෝටම හොඳ මිතුරෙක් ඉන්නවා. අපි මේ මිතුරට හරිම ආදරෙයි. ඒ මිතුරත් අපිට ආදරෙයි. අපි ඉතින් චූටි කාලේ පුරුදුලා හිටියනේ වැකි ලියන්න මම මගේ මිතුරාට ආදරෙයි. මගේ මිතුරාත් මට ආදරෙයි. අපි දැන් ඉන්නේ 3 4 5 කියන ශ්‍රේණිවල. දැන් අපි පෙරට වඩා දියුණුයි. භාෂාව, හැකියාව දැන් අපේ වැඩි. අපි ඊටත් වඩා නිර්මාණශීලී සහ අර්ථවත් වැකි ගොඩනැගීමට තමයි උත්සාහ කරන්නේ. හොඳම මිතුරා වෙන කවුරු නැතත් අපි ගාවම ඉන්නවනේ. දුකක් වුණත්, කරදරයක් වුණත් අපි වතාරින්න නැතුව අපි ළඟම ඉන්න අපේ මිතුරා ගැන අපි හැම වෙලෙම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපේ මිතුරෝ අපිට ඉගෙන ගන්න උදව් කරනවා. හොඳ මිතුරෙක් නම් කවදාවත් ඉගෙන ගන්න අතරතුර අපේ දුවලා පුතාලට බාධා කරන්නේ නැහැ. ඉගෙන ගන්න උදව් කරනවා. දන්නේ නැති දෙයක් තිබුණොත් ඉක්මනින් ඒක කියලා දෙනවා. විසඳීමට උදව් වෙනවා. ගැටලු විසඳන්න උදව් වෙනවා. ඒ වගේම තමයි හැම වෙලාවෙම හොඳ ගතිගුණ විතරක් කියලා දෙනවා. ඉතින් අපේ ජීවිතේටත් ඒ වගේ යාළුවෙක් ඉන්නවා නම් හරිම වටිනව නේද? ඉතින් අපි එහෙමනම් මගේ හොඳම මිතුරා කියන මාතෘකාවේ යටතේ අද නිර්මාණශීලීව වැකි කිහිපයක් ගොඩනගන්න පුරුදු වෙමු. මේ තමයි මගේ පළවෙනි වැකිය. මගේ හොඳම මිතුරා දුකේදීත් සැපේදීත් වෙනස් නොවි මා අසලම සිටි. බලන්න, දුකේදීත් සැපේදීත් වෙනස් නොවි මා අසලම සිටි. දැන් උක්ත පදය හොයමු. මේ තියෙන්නේ හොඳම මිතුරා. මිතුරා ඒක වචන පුද්ගල නාම පදයක්. මේ මිතුරා කියන පදයට ගැළපෙන ආඛ්‍යාතය තමයි සිටි කියලා කියන්නේ. දැන් ඔබට හොඳින් උක්ත ආඛ්‍යාත හඳුනා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්න ඕනේ. මොකද මම නිතරම උක්ත ආඛ්‍යාත ගැන ඔබව දැඩි ලෙස දැනුම්වත් කරනවා. මගේ හොඳම මිතුරා දුකේදීත් සැපේදීත් වෙනස් නොවි මා අසලම සිටි. මේ දුකේදීත් සැපේදීත් වෙනස් නොවෙනවා කියන කොටස හරි වටිනවා. මේ කොටස මගේ මිතුරා ගැන අම්මා, තාත්තා, නංගි, මල්ලි, අක්කා, අයියා මේ ගොඩක් මාතෘකා ගැන ලියනකොට ඔයාට යොදා ගන්න පුළුවන් හොඳ යෙදුමක්. වාක්‍ය ඛණ්ඩයක්. වාක්‍ය ඛණ්ඩයක්. ඉතින් එව්වත් මතක තියාගන්න කියලා මම දුවලා පුතාලට මතක් කරනවා. ඊළඟට අපි තවත් වැකියක් නිර්මාණය කරමු. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ අර ඉගෙන ගන්න උදව් වෙනවා කියලා මිතුරා. අන්න ඒ ගැන ලියමු. මෙතන මගේ හොඳම මිතුරා කියන වචනය වෙනුවට මම යොදනවා ඔහු කියන වචනේ. ඒ කියන්නේ දැන් මිතුරා පුරුෂ ලිංගනේ. එතකොට අපේ දුවෙකුට ලියනවා නම් මගේ හොඳම මිතුරිය කියලා ලියන්න පුළුවන්. ඔහු වෙනුවට යොදන්න පුළුවන් ඇය කියලා. ඔහු මට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උදව් කරයි. ඔහු මට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උදව් කරයි. මෙතන තියෙන අධ්‍යාපන කියන වචනෙට අකුරු හොඳින් මතක තියාගන්න. මේ බලන්නකෝ මහ ප්‍රාණ ධ අකුර, ඊට පස්සේ යංශය, ඒ වගේම සාර්ථක කියන වචනේ දිහා බලන්න. මහ ප්‍රාණ තයන්න. මේ වගේ වචන අකුරෙන් අකුර මතක තියාගන්න දුවලා පුතාලට පුළුවන්. හරිම ලේසි. ඔබ මේක කියවනකොට සැලකිල්ලෙන් හොඳින් කියවන්න. දැන් අපි පෙර පරිදිම උක්තාක්‍යාත හොයමුකෝ. ක්‍රියාපදය හොයන්න. මෙන්න තියෙනවා ක්‍රියාපදය උදව්. උදව් කරයි. උදව් කරන්නේ කවුද? ඔහු. ඒ තමයි යුක්ත පදය. ඔහු මට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උදව් කරයි. තව ඕනනම් අපිට කියන්න පුළුවන් ඔහු මට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මඟ පෙන්වයි. බලන්නකෝ ඒකත් ලස්සන යෙදීමක් නේද? මඟ පෙන්වයි. මඟ පෙන්වයි. අපි දැන්
තුන්වෙනි වැකිය නිර්මාණය කරමු. බලන්න මේ වැකිය මම ගත්තේ අර පුංචි ඔයාලා පාසලේදී භාවනාවක් කරනවනේ. ඒ වගේම තමයි සිත් සුවපත් කිරීමේ ක්‍රියාකාරකම කරනවනේ. අන්නේ ක්‍රියාකාරකම් වල තියෙන වචනයක් මම මේකට යොදාගත්තා. බලන්න ඔබට මතකයිද කියලා. ඔහු මගේ ජීවිතයට මිනි පහනක්සේ අන්න මං කියපු කොටස මිනි පහනක්සේ යහ ගුණදම් කියා දෙයි. ඔහු මගේ ජීවිතයට මිනි පහනක්සේ යහ ගුණදම් කියා දෙයි. ඔහු මගේ දිවියට ඔහු මගේ ජීවිතයට මිනි පහනක්සේ යහ ගුණදම් කියා දෙයි. මේ වැකිය ගැනත් දුවලා පුතාලට කියලා දෙන්න දේවල් ටිකක් තියෙනවා. මම මේ වැකියට යෙදුවා බොහොම ලස්සන උපමාවක්. උපමාව තමයි මිනි පහනක්සේ. මෙන්න බලන්න මේ මම නිල් පාට කළේ මිනි පහනක්සේ. ඉතින් උපමා ගැන දැන් ඔයාලා දන්නවනේ. 4 වසරේ දුවලා පුතාලා නම් දැන් ටිකෙන් ටික උපමා ගැන ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. ඉතින් රචනාවක් ලස්සන කරන්න යොදා ගන්න පුළුවන් හොඳ යෙදුමක් තමයි උපමාවක් කියන්නේ. මෙන්න ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියනකොටම දැන් ඔබ හොයනවා ක්‍රියාපදය. කොයි හරියද තියෙන්නේ අවසානෙට තමයි අපි යොදාගන්නේ කියලා දැන් දන්නවනේ. කියා දෙයි. ප්‍රශ්නයක් අහන්න. කියා දෙන්නේ කවුද? කියා දෙන්නේ ඔහු. ඔහු කියන්නේ මේ වගන්තියේ උක්තය. ඔහු කරන්නේ කුමක්ද? යහගුණදම් කියා දෙයි. කියා දීම ඒක තමයි ආඛ්‍යාතය වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සනට වැකි නිර්මාණය කරන්න අපි දිගින් දිගටම ඉගෙන ගනිමු. ඔබට මේ රචනා වැඩසටහන මේ වැකි පෙළ නැවත නැවත නරඹද්දී සවන් දෙද්දී ඔබේ භාෂා හැකියාවන් ගොඩක් දියුණුවට පත්වේවි. එහෙමනම් මේ විදිහට තවත් රචනා ලියන්න හුරු වෙන්න YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. තවත් මේ වගේ බොහොම වටිනා රචනාවකින් ඔබ හමුවට එන්නම්. අයුබෝවන්.